යාළුවන්ට මෙන්න ආත් වීඩියෝ එකක් මම ගෙනාවා. ඉතින් මම ඔයාලට අමතර මුදලක් හොයාගන්න හැටි කියලා දුන්නා. ඉතින් අපේ කට්ටිය මේ මොකක් හරි දෙයක් කිව්වම අර හඳ පෙන්නනකොට ඇඟිල්ල බලනවා වගේ දෙයක් තමයි හොයන්නේ. ඉතින් යාළුවනේ අපි දන්නේ නැතුනට මේ හැම දෙයක්ම පිරිමි දෙයක් තමයි. දැන් බලන්නකො මේ අපේ සීයට අම්මා තාත්තා හම්බුණා. ඊට පස්සේ ඒ අම්මට තාත්තට තව දරුවෝ හම්බුණා. ඒ දරුවන්ට තවත් දරුවෝ හම්බුණා. ඒකත් පිරිමි දෙයක්. එතකොට මම කඩේට යනවා. ඒ කඩේම මම යනකොට වහලා මම අල්ලපු ගමට යනවා. යනකොට මම දකිනවා අලුත් කඩයක් කරලා තියෙනවා. ඊට පස්සේ මම එනවා බඩු අරගෙන ආපහු එනවා. එනකොට මට යාළුවෝ දෙන්නෙක් හම්බ වෙනවා. ඒ යාළුවෝ දෙන්නට මම ওই කතාව කියනවා. කිව්වට පස්සේ ඒ යාළුවන්ටත් තව යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ යාළුවෝ 4 දෙනාට මේ යාළුවෝ දෙන්න කියනවා. ඉතින් බලන්න යාළුවනේ එතනත් පිරිමි දෙයක්. අපි හැමදේම එකම කෝණකින් බැලුවාම පිරිමිද තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ GM කියන ආයතනයේ කියනවා මිලියන 3ක් බඳ ගන්නවා කියලා අපේ ලංකාවේ. දැන් 3,20,000ක් බඳවගෙන තියෙනවා. ඉතින් යාළුවනේ අර අපි හිතුවේ නැති වුණාට දැන් මේ අපේ රටේ ඉන්නවා ආබාධිත රණවිරෝ ඉන්නවා. ඔය වාහන වල ඇක්සිඩන්ට් වෙලා ඒ වගේ ආබාධිත කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට යමක් කමක් තියෙනවා. ඉතින් පොඩි මුදලක් ඒගොල්ලෝ නිකන් පුටුවට වෙලා ඉන්නේ. පොඩි මුදලක් ආයෝජනය කරලා මේගොල්ලෝ අපි මොකද මේ ආයතනේ තියෙන අවුරුදු 5යි. මේගොල්ලෝ කියන අවුරුදු 5ක් යනකොට තමයි මිලියන 3ක් බඳවගන්න කියලා. හරි මේගොල්ලන්ගේ ටාගට් එක අවුරුදු 5යි. එතකොට මේගොල්ලන්ගේ ටාගට් එක සම්පූර්ණ කියන්නකො. එතකොට අවුරුදු 5ක් අපි 27000ක් ආයෝජනය කරලා අවුරුදු 5ක් 27000 ගන්නකොට මේ ආබාධිත කෙනෙක් හරි එකෙන් කෑම වේලාවක් කෑවොත් මේ අවුරුදු 5 ජීවත් වුණොත් අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව ඒක. ඉතින් මම කියන්නේ මේ ආයතනේ නවතිනවා කියලා. දැන් ලංකාවේ ශාඛා ඕපන් කරලා ඒකේ සමාජික පිරිසම ඔක්කොම සමාජගත කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් එකතු වෙන්න මම WhatsApp group එකේ link එක දාලා තියන්නම් comment section එකේ. ඉතින් අපිට කෙනෙකුට සල්ලි දෙන්න බැරි වුණත් වක්‍රව ඍජුව උදව් කරන්න බැරි වුණත් වක්‍රව හරි උදව්වක් කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ලොකුම උදව්ව කියලා. ඉතින් මම මේ අත්දැකීම කියන්නේ මමත් මේ දේ කරනවා මම අත්දැකීමෙන් කියන්නේ. ඉතින් අදට එහෙනම් එච්චරයි. කමෙන්ට් එකක් දාගෙන යන්න මේක දකින්න ඔක්කොම.